අද සෙනසුරාදා උදේ ඉඳන් වැහැලා දැන් ටිකක් පායලා තියෙන්නේ. මේ වෙලාවේ වැස්ස පායලා යන්තම් අවුවක් කරලා තියෙන්නේ. ඉතින් ඒ අවුවට අර තෙමිලා තියෙන හැම වතුරම දැන් චුට්ට චුට්ට නැති වෙන ගමන් තියෙන්නේ. හැබැයි ඊළඟ වැස්ස තව කොයි වෙලාවෙද කියන්න බෑ. හරිම ඉක්මනට තව පාරක් වහින හැඩක් තමයි තියෙන්නේ. ඉතින් පරිසරය හරිම ලස්සනයි. මට හිතුණා අද දවල්ට උණු මුණු බත් එක්ක නයි මිරිස් දාලා හදපු පරිප්පුයි සැමන් සම්බෝලකුයි හදන්න. මේ සැමන් සම්බෝල හදන්නේ හොඟ කාලෙකින්. පොඩියට කපාගත තක්කලි, ඒ වගේම තමයි අමු මිරිස්, රතු ලුණු, බී ලුණු, ලුණු, දෙහි, ඒ වගේම තමයි කොටාගත ගම්මිරිස්. මෙන්න මේ දේවල් ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. කොළ පාට අමු මිරිස් තිබ්බනම් තමයි මේ සැමන් සම්බෝලේ තවත් ලස්සන. හැබැයි තිබ්බේ රතු පාට අමු මිරිස් ටිකක්. ඉතින් මම ඒ ටිකත් එකතු කරලා මෙන්න මේ වගේ හොඳට කලවම් කරගත්තා. තියෙනවා නම් උඹලකඩත් එකතු කරන්න. එතකොට තවත් රසයි. මේ තියෙන්නේ මම සැමන් සම්බෝලේ හදන සැමන්ටින් එක. මේ සැමන්ටින් හම්බ වුණේ මෝල්ඩිව්ස් වල අයියාගේ යාළුවෙක්ගෙන්. ඉතින් එයාගේ යාළුවා මෙන්න මේ වගේ සැමන්ටින් අපිට එවලා තිබ්බා. ඉතින් මේ සැමන්ටින් එක මීට කලින් මම හදලා තිබ්බෙත් නැහැ. ඒක නිසා උවමනාවක් තිබ්බා මේ සැමන්ටින් එක කොයි වගේද කියලා බලන්න. කොච්චර මෙන්න මේ වගේ පහසු ක්‍රම තිබ්බත් මං අනිවාර්යයෙන්ම හැන්දකින් තමයි මෙන්න මේ පියන ගලවන්නේ. මොකද මං අතින් අර ඇඟිල්ලෙන් අදින තින කෑල්ල හැමදාම කැඩෙනවා. ඉතින් ඒක නිසා මං ඒකෙන් අදින්නේ නැහැ. මෙන්න මේ වගේ හැන්දකින් තමයි ගලවගන්නේ. මේ තියෙන්නේ ඒ සැමන් එක. මම බලාපොරොත්තු වුණා වගේ ලංකාවේ සැමන් වගේ නෙමෙයි. ඇතුලේ වතුර වෙනුවට තියෙන්නේ ඔයිල් එකක්. ඒ වගේම තමයි කටු රහිතයි. කටු සම ඉවත් කරපු හරිම රස නැවුම් සැමන්ටින් එකක් මේක. ඒ වගේම තමයි ඔයාලට දැක්කහම පේනවා සෑන්ඩ්විච් එකකට එහෙම සැලඩ් එකකට මේ සැමන්ටින් එක ඇත්තටම හරිම හොඳයි. ඉතින් මේ සැමන්ටින් එකේ මම චුට්ටක් සැමන් කෑල්ලක් කාලත් බැලුවා. ඒ සැමන් කෑල්ලත් හරිම රසයි. ඇත්තටම ලංකාව සැමන් එක බලනකොට මේ සැමන්ටින් එකේ වෙනස හොඳටම තේරෙනවා. ඉතින් මේ සැමන්ටින් එක මෙන්න මේ විදිහට මම එකතු කරගෙන මම කලින් කපාගත දේවල් එක හොඳට කලවම් කරගත්තා. දැන් අපේ සැමන් සම්බෝලේ ලෑස්ති. දැන් තියෙන්නේ ඔනබතුයි පරිප්පුයි එක්ක මේ රසම රස සැමන් සම්බෝල රස බලන්න. මේ සැමන් සම්බෝලේ හරිම රසයි. ඔයාලත් හදන රස කොහොමද කියලා මටත් කියන්න.